ත්වරණය සම්බන්ධ ප්‍රකාශ කීපයක් පහත දැක්වේ. මොකද්ද ත්වරණය කියන්නේ? ප්‍රවේගය වෙනස් වීමේ ශීඝ්‍රතාව. ඒ කියන්නේ සරල රේඛීය පාරක වස්තුවක් යනවා. ඒ යන අතරතුර කාලයත් එක්ක එයාගේ ප්‍රවේගය එන්න වැඩි වෙනවා. හරියට ගහකින් ගෙඩියක් වැටෙනවා වගේ. ගහකින් ගෙඩියක් වැටෙන එක සරල රේඛීයයි. සරල රේඛීයව ගහකින් ගෙඩියක් වැටෙනවා. මේ වැටෙන වෙලාවේ මොකද වෙන්නේ? ප්‍රවේගය හැම තප්පරයකම කීය ගාන වැඩි වෙනවද? 10 ගාන වැඩි වෙනවා. ත්වරණයේ සම්බන්ධ ප්‍රකාශ කීපයක් පහත දැක්වේ. බලමු අපි. ත්වරණයේ දෛශික රාශියක ඊටාම නිවැරදි දෛශික රාශි අපි පාඩම් කරලා තියෙන අතර එකක් තමයි ත්වරණය. අපිට තියෙන දෛශික රාශි ටිකේ ඉන්නේ විස්ථාපනය, ප්‍රවේගය, ත්වරණය, මන්දනය, බලය, බර, ගම්‍යතාව, චුම්බක ක්ෂේත්‍රය. සාමාන්‍යයෙන් අපිට දෛශික 8ක් විතර හම්බ වෙනවා. ත්වරණයේ දෛශික රාශිය. චලනය වන වස්තුවක ත්වරණය ශුන්‍ය විය හැකිය. මොකද කියන්නේ? චලනය වන වස්තුවක ත්වරණය ශුන්‍ය වෙන්න පුළුවන්ද? මොකද කියන්නේ? චලනය වන වස්තුවක ත්වරණය ශුන්‍ය වෙන්න පුළුවන්ද කියලා අහනවා. පුළුවන්ද බැරිද? චලනය වන වස්තුවක ත්වරණය ශුන්‍ය වෙන්න පුළුවන්. ඇයි ඒකාකාර ප්‍රවේගයෙන් යන වෙලාවට ත්වරණය ශුන්‍යයි? ඒකාකාර ප්‍රවේගයකින් යනවා නම් ත්වරණය ශුන්‍ය වෙන්න පුළුවන් නේ. චලනය වෙද්දී. ඒක හරි. ප්‍රවේගය අඩු වෙන විට ඍණ ත්වරණය එකත් හරි. ප්‍රවේගය අඩු වෙනවා කියන ඍණ ත්වරණයක්, ප්‍රවේගය වැඩි වෙනවා කියන ධන ත්වරණයක්. තුනම හරිනේ. ඊට ප්‍රකාශ අතරින් ත්වරණයේ සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශ වන්නේ ABC ඔක්කොම හරි උත්තරාංක 7.